හොඳයි ඉතින් සුබ දවසක් කියලා YTech YouTube channel එකට ආව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අලුත්ම app එක අලුත්ම වීඩියෝ සෙට් එකක් මගේ channel එකේ මේ දාන. ඉතින් ඔයාලට මේ app එකෙන් play කරලා win කරන්න පුළුවන් මගේ ක්‍රමයට account එකක් හදාගත්තොත් රුපියල් 38906ක් තියෙනවා අපේ account එකේ. ඉතින් මම මේ උඩින් දාන card එකෙන් ගිහිල්ලා මගේ ක්‍රමයට account එකක් හදාන්න බලන්න. ඔයාලට අනිවාර්යෙන් මං විදියට win කරන්න පුළුවන්. ඉතින් YTech channel එකට එකතු වෙලා ඉන්න ඔයාලා මාව තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි යමු අද මං win කරන්නේ කොහොමද කියලා බලන්න වීඩියෝ එකට. ඉතින් මේ ඉන්ටර්ෆේස් එක කරලා පස්සේ ඔයාලට රුපියල් 38906ක මුදලක් තියෙනවා. මම win කරපු මුදල් මගේ කලින් වීඩියෝ බලන්න නැත්නම් ඔයාලා STTech 2 එකේ දාලා තිනවා මගේ කලින් වීඩියෝ සෙට් එකක්. ඒ වගේම YTech channel එකේ මගේ වීඩියෝ දානවා. ඉතින් ඔයාලට දිගට මාත් එක්ක රැඳිලා හිටියොත් මං win කරන විදියට ඔයාලට win එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා තාමත් මගේ WhatsApp සහ Telegram group වලට එකතු වෙලා නැත්නම් ඒ දෙකටත් එකතු වෙන්න කියලා ඔයාලට මතක් කරනවා. ගොඩාක් අප්ඩේට්ස් එකේ දානවා. ඒ වගේම වීඩියෝ එකක් දාපු ගමන්ම group එකේ share කරනවා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද win කරන්නේ කියලා. මම මේ ඉන්ටර්ෆේස් එකේ Mega Games කියන තැන මෙන්න මේ විදිහට ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මම තින්බල් පාරක් තමයි ගහන්නේ. for you කියන එකේ මම වැඩිපුරම play කරන game set එක තමයි තියෙන්නේ. එතන තියෙනවා තින්බල් එක. ඉතින් මම මේක තිම්බල් එක ටච් කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක වෙන්නන්නේ. ඉතින් මේ හඳුන්වලා දීම මම කලින් වීඩියෝ වල දාලා තිනවා. ඔයාලට බලන්නත් පුළුවන්. මම දල වශයෙන් කියන් යන්නම්. ඔයාලා මෙන්න මෙතන මුදල දිහා දැන් ටච් කරගත්තාම ඔයාලට කැමති ගාණක් ටයිප් කරගන්න පුළුවන්. ඉතින් මම රුපියල් 1000න් තමයි ප්ලේ කරන්නේ. හරියට මම bet 5යි දාන්නේ. මුල්ම bet 5 આવොත් එකපාරෙන් මම වින් එක ගන්නවා. නැත්නම් මම මගේ 38900 කවර් කරගෙන පොඩි ගාණක් වින් කරනවා. රුපියල් 1000කට විතර ආසන්න ගාණක් දවසට වින් කරගත්තාම ඇති. මම එතනින් එහාට යන්නේ නැහැ. ඒක තමයි මගේ ගාණ. ඉතින් මම 2 balls කියන එක දා ගන්නවා. ඉතින් ඔයාලට කලින් විස්තර ටික බලන්න පුළුවන් කොහොමද ප්ලේ කරන්න කියලා. මම 2 balls දාගෙන ඔන්න ප්ලේ කරන්න හදන්නේ 1000යි. ඔන්න මම පළවෙනි එක ප්ලේ කරා. මම පළවෙනි උතෝරනවා දකුණු පැත්තේ කෙළවර එක. ඔන්න රුපියල් 450ක වින් එකක් පළවෙනි එකෙන්ම තියෙනවා. ඔන්න දෙවෙනි එකත් මම මේ විදිහට ප්ලේ කරනවා. දෙවෙනි එක මම තෝරනවා මැද්දේ එක. ඔන්න තවත් 450ක වින් එකක් තියෙනවා. දැන් මම දෙකක් වින් කරලා තියෙන්නේ. නැවත තව ප්ලේ කරනවා මේ විදිහට. මම තෝරනවා තුන්වෙනි එකත් මේ විදිහට. ඔන්න තුන්වෙනි එකේ රුපියල් 1000ක් ලොස්ට් එකක් ගියා. ආයෙ පාරක් මම ප්ලේ කරනවා. නැවත තව මම තෝරන්නේ වම් පැත්තේ කෙළවර එක. ඔන්න 450ක වින් එකක් තියෙනවා. මම ආයෙ පාරක් ප්ලේ කරනවා. දැන් මම තෝරනවා දකුණු පැත්තේ කෙළවර එක. ඔන්න තවත් 450ක වින් එකක් තියෙනවා. තව පාරක් මම ප්ලේ කරනවා මේ විදිහට. මම තෝරනවා මැද්දේ එක. ඔන්න මැද්දේ එකේ ලොස්ට් එකක් ගියා. මම තව ප්ලේ කරනවා. මම ආයෙත් මැද්දේ එක තෝරනවා. ඔන්න 450ක වින් එකක් තියෙනවා. දැන් මම අනිත් පැත්තට ප්ලේ කරනවා. මොකද ඒ යන රටාව එකක් ලොස්ට් එකක් වෙනවා. මම තෝරනවා දකුණු පැත්තේ කෙළවර එක. ඔන්න ඒක මම හිතපු විදිය වැරදුනා. තව 1000ක් ලොස්ට් වුණා. මම ආයෙ පාර ප්ලේ කරනවා. මම තෝරනවා දකුණු පැත්තේ කෙළවර එක. ඔන්න වින්. මම ආයෙ පාර ප්ලේ කරනවා. මම තෝරනවා වම් පැත්තේ කෙළවර එක. ඔන්න 450ක් වින්. මම පාර ප්ලේ කරනවා. මම තෝරනවා මැද්දේ එක. ඔන්න තවත් 450ක් වින්. මම පාර ප්ලේ කරනවා. මම තෝරනවා දකුණු පැත්තේ කෙළවර එක. ඔන්න ආය 450ක් වින්. මම තෝරනවා මේකෙදිත් වම් පැත්තේ කෙළවර එක. ඔන්න ඒකත් 450ක් වින්. තව එකක් ප්ලේ කරන්න. මම තෝරනවා මැද්දේ එක. ඔන්න තවත් 450ක් මගේ වින්. ඉතින් මම වින් කරපු ගාන දකුණු පැත්තේ කෙළවරෙන් දාන්නම්. මට හිතෙනවා දැන් හොඳට වැටි කියලා ප්ලේ කරපු එක වින් කරපු විදිය. ඉතින් මට මේ ගාන ඇති අද දවසට පොඩි ගානක් වුණා. මම දකුණු පැත්තේ කෙළවරෙන් දාලා තියන්නම් වින් කරපු ගාන. ඉතින් මේ විදිහට වින් කරන්න ඕන නම් YTech YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලට මතක් කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු යමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.